හෙළ ජන ශාන්ති කර්ම වේදින්ගේ සංවිධානය කියන්නේ දේශීය භාවයට දේශීයත්වයට අපේකමට අපේ සංස්කෘතියට ගරු කරන සංවිධානයක්. එම ශේෂ්ත්‍රයන් වලට ලෙන්ගතු සංවිධානයක් බවට පළමුව සිහිපත් කරන්න ඕනේ. අපි දන්නවා අනාදිමත් කාලයක පැවත එන මේ හෙළ සංස්කෘතිය අභිමානවත් සංස්කෘතිය රැකගැනීමේ වැඩපිළිවෙලක ක්‍රියාන්විතයක අපි යෙදී සිටිනවා. අපි දන්නවා දේවාල ගැතිවරුන් ගැතිවරියන් උදරට පහතට සබරගමු කලා යන්ත්‍රාධිපතිවරු නර්තන ශිල්පීන් බෙර වාදන ශිල්පීන් ඕකොල කැටයන් ශිල්පීන් දිවිපිරි කණ්ඩායම් ඒ වගේම සත් අම්මාවරු යන පිරිස සමාජයේ පිළිගත් කොටසක්. ඔවුන් සිදු කරන සේවාව සුළුපටු සේවාවක් නොවේ. ඒ නිසා ඔබ රාජ්‍ය වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් නියාමනය නොවූ කොටසක් ඔබගේ ගැටලු සොයා බැලීම සඳහා කිසිදු පෞද්ගලික වශයෙන් රාජ්‍ය වශයෙන් ඒකකයක් නොතිබූ අවස්ථාවක තමයි මා මැදිහත් වෙලා මේ සංවිධානය මීට අවුරුදු 6කට කලින් ආරම්භ කළේ. ඒ වගේම තමයි සංඝ වෙද ගොවි කම්කරු කියන මහා පංච මහා බලවේගයට එහා ගිය සංවිධාන ශක්තියක් තිබෙන ජාලයක් තමයි හෙළ ජන ශාන්ති කර්මවේදීන්ගේ සංවිධානය කියන්නේ. සියලු දෙනාට තෙරුවන් සරණයි.